මේ තැනට අතුරු ශ්‍රීලාල් මාධ්‍ය හූරා මං ගච්චුවා. පොල්ලබැද්ද ආදිවාසි විද්දි වැටපොච්ච මන්ද කරන්න. ශ්‍රීලාල් හූරා කතා දමන්න. මම ගච්ඡක් හොඳමයි පාල්තාරි රත්න මාධ්‍ය හූරා අතුරු ශ්‍රීලාල් හූරා මේ රුකුල් පොජ්ජට අද කාල මැච්චේ මං ගච්චුවා පාල්තාරි රත්න මාධ්‍ය හූරා පොල්ලබැද්ද ආදිවාසි වැඩපොච්ච මන්ද කරන්න. කතා පෙට්ටි පොච්ච වැඩපොච්ච මන්ද කරන්න. මේ තැනේ අතුරු ශ්‍රීලාල් හූරා කතා දමනවා වැඩි ජනතාව රැකීම සඳහා මේ උතුම් පාරම්පරික ගාථානුදික ගතික එම සංස්කෘතික හරපද්ධතියෙන් මතු පරපුරට දායාද කිරීම සඳහා වන්නිලා ඇතු මහහූරා වරිග පොඩ්ඩි අපේ සනුහරේ මුල්ලුත්තමයාගෙන් පැවදෙන එම සොඳුරු මිනිසුන් වඳ වෙන්නට නොදී දැක බලා ගන්නවා කියලා හෙළයන්ගේ උරුමයේ වෙනුවෙන් මේ ශ්‍රීලාල් හූරා කතා දමනවා. කිරිකුරහ ශාන්ති කර්මයේ එන ඇදහිලිහා විශ්වාස ඇදහිලි පොඩ්ඩේ එන මේ යාදිනේ යදලම මේ වැඩ පොඩ්ඩ මන්ද කරනවා. එහෙනම් මාම ගැට්ටක් හොඳම. පාල්තාරි රත්න හූරා කළුබණ්ඩාර දෙවියන්ගේ පිට පොඩ්ඩ මන්ද කරනවා. මේ ඇත්තන්ගේ නෑනිලා ඇත්තන්ට මේ ඇත්තන්ගේ කැකුලියන්ට මේ ඇත්තන්ගේ අපිලා ඇත්තන්ට මේ ඇත්තන්ගේ මියබට දාපු අමිලා ඇත්තු අපිලා ඇත්තු වරිග පොඩ්ඩ පරම්පරා පොඩ්ඩ සියලු දෙනාටම මේ ඇත්තෝ හොඳයි වගේ කළුබණ්ඩාර දෙවියන්ගේ පිට පොඩ්ඩ මන්ද කරනවා. මේ ඇත්තෝ වැඩ පොඩ්ඩ මන්ද කරන ගමන් කළුබණ්ඩාර යාදිනී හැල්ල පොඩ්ඩක් කතා දමන්න කියලා මම හිතනවා පිට පොඩ්ඩ ප්‍රාර්ථනා කරලා වන්දිලා ඇත්තෝ උතුමයන්න්ට දීර්ඝායුෂ පොඩ්ඩ මන්ද කරලා අපේ රහේ ඒ උත්කමයාට හදවතින්ම හදවත් පටහැරිච්ච ලෝක පොඩ්ඩේ එතුමාට ප්‍රාර්ථනා පොඩ්ඩ මන්ද පුරානවා අතුල ශ්‍රීලාල් මාධ්‍ය හූරා රංගලද වරෙන් මරංගලද ඊරිගලද හූරාගලද වරෙන් කුදරාගලද හම්තාගද මුරපදානට කුඩා බෝ පොත්තලාවට දෙයන්නේ කැලේද විමානට ගමරුන්ගේ කැලේද දේව දිවස් නාලා රංගල වැද්දම් මරංගල වැද්දම් ඊරිගල වැද්දම් හූරාගල වැද්දම් මතලාගල වැද්දම් කුදරාගල වැද්දම් හම්තානේ වැද්දම් දෙයන්නේ කැලේ වැද්දම් දදිකර හදහසක් බිල්වරා ගත්තු රාජ කඩවර කරු බණ්ඩාර දෙවියන් දෙවි ස්වාමීන් වහන්සේ ශ්‍රීලාල් හූරා කතා දමන්න. ඇත්තටම මම හිතනවා අද දවසේ ඊටාම වැදගත් දෙයකට මුල පුරවුවා මේ පොල්ලබැද්ද ආදිවාසී විත්ති වැඩසටහන ගැන කතා කරනකොට අපේ සනුහරේ මුල් උද්‍යමය අපේ පාරම්පරික හෙළයන් අපේ මුදුන් මිත්තන් විසින් ගාථානුගතිකව මහත් වෙරවීර්ය යොදා රැක ගන්නා ලද එම සංස්කෘතික හරපද්ධතිය මතු පරපුරට තිලන කිරීම සඳහා පොල්ලබැද්ද ආදිවාසී වැඩසටහන මම උපයෝගී කරගන්නවා. මම හදවතින්ම වැළඳ ගන්නවා පාලි ආර්ය රත්න සමාජ මාධ්‍ය හූරා මේ වැඩ පොජ්ජට මන්ද කරන එතුමාගේ කාල මැච්චේ හැම දෙයකින්ම ඉවත් වෙලා ඊටාම උනන්දුවෙන් මේ කාල පොජ්ජ ලෝක පොජ්ජේ මිරිග්ගා ජුන්ට තිරණ කරන්න එතුමා ගන්න උත්සාහයට දෙවිද රත්නේ පිට මම ප්‍රාර්ථනා කරනවා. මේ ඇත්තෝ හොඳයි වගේ අපිට කතා කරනකොට අපේ පරම්පරාවේ මුල් උත්තරමයන් තමයි මේ ආදිවාසී. මේ අය රැක ගන්නට ක්‍රමවේදයන් බලපුවාම ඉතිහාසයේ අපේ රාජානු ඉතිහාසය මුල් කරගෙන විජයාගමනයේ ඉඳලා ඊට පස්සේ පණ්ඩුකාභය රජු වෙන අනුරාධපුර යුගයේ ඉඳලා සෙන්කඩගල යුගයට එන තැනේ මේ ඇත්තන්ගේ කතා පොඩ්ඩ මන්ද කරන්න හිතුවා. ඉතින් යම් යම් උපුටාගත්ත තැන් වලින් යම් යම් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒකට මේ ඇත්තෝ වෛර පොඩ්ඩ මේ ඇත්තන්ට මන්ද කරනවා පොදේ. ඉතින් බොහොම අමාරුවෙන් ඒ කාලෙ මැච්ච එකමත් දෙකමත් තුනමත් හතරමත් පහමත් දහමක් වගේ ඉතාම පටහැරිච්ච ලෝක පොජ්ජේ ඉතාම දුෂ්කරතා ගෙවාගෙන තමයි මේ වැඩ පොජ්ජ අපි මන්ද කරන්නේ. ඉතින් මේ මන්ද කරන්නේ අපේ උරුමය ගැන. තමාට හිමි ආවිෂ කාලයවත් ගෙවා ගන්නට බැරි යාන්ත්‍රික මෙවලමක් වෙච්ච නූතන මිනිසාගේ කනගාටුව මේ ආදිවාසී එදා ආදිවාසී දිවි පැවැත්ම ගැන අපි කතා කරනවා. එහෙනම් මාම කැච්චක් හොඳයි. ශ්‍රීලාල් හූරා කතා දමන්න. ඇත්තටම මේ අපේ පාල්තාරි රත්න ගැන පොඩි හැදින්වීමක් කරන එතුමා මම හිතන්නේ කැමති නෑ මේ වගේ දේවල් වලට මේ අටුවා ටීකා ප්‍රශස්ති වලට එතුමා කැමති නෑ. නමුත් එතුමා හදවතින්ම ගොඩක් මහන්සි වෙනවා මේ සංස්කෘතිය හරපද්ධතිය රැකගෙන අපේ પરම්පරාවට මේ බිමේ මේ ගහකොළ මේ කුලඟ අපේ එයට තිල්න කිරීම සඳහා
ජනසෘතිය වේදී කෙනෙක් විදිහට ද්විභාෂාව පාවිච්චි කරලා ජාත්‍යන්තරයත් එක්ක මම හිතනවා වැඩ කරන්න හම්බ වෙච්ච මගේ ජීවිතේ මගේ ජීවන ගමනේදී මේ සෞන්දර්ය චාරිකාවේදී හම්බ වෙච්ච ඉතාම වැදගත් උගත්ම විද්‍යාලන් තමයි පාරිචාරකයන්ත් එක්ක තමයි මේ වැඩසටහන අද මේ කතිකාවේ දෙන්නේ. ඉතින් ඇත්තටම පාරිචාර මේක අපිට කතා කරනකොට මෙරට ඓතිහාසික ග්‍රන්ථය වන මහා වංශයේ ශ්‍රේෂ්ඨම අපේ රාජාණ්ඩු ඉතිහාසයේ ලියවී තියෙන මහා වංශය ගැන අපි කතා නොකරම බෑ. මම හිතන්නේ ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනුමත වෙච්ච ග්‍රන්ථයක්. මෙතන තමයි අපි ඓතිහාසික මූලාශ්‍ර එකතු කරලා රාජධානී ගොඩනැගුණ හැටි ඉදා පැවති ඒ සංස්කෘතික හරපද්ධති අහස උසට දාගැම් හදලා මහා සාගර භාගයේ වැව් තනලා මහා ශාස්ත්‍රීය ජාතියක් විදියට අනුරාධපුරයේ පොළොන්නරුවේ ගල්කණු පොළොතිසිපුර අනුරපුර ගල්කණු දැන් මේ කතාව වහගෙන ඉන්නවා ඇති සමහර විට. මොකද හේතුව එන සංස්කෘතික හරපද්ධතිය ගැන අපිට කතා කරන්න වැඩි ජනතාවගේ විකාශනය ගැන හැඳින්වීමේ ජනසෘතිය ඒ වගේම මානව විද්‍යාව සහ මානවයා පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාව සඳහන් වෙනවා. භෞතික මානව විද්‍යාව කියලා සඳහන් වෙනවා. ඉතින් මේකේ අර මේ ඉංග්‍රීසි හුරන් කතා දමනවා එතනේ ඇන්ත්‍රොපොලොජි කියලා ඒ භාෂා පොත්ෙන් කතා දමනවා. ඉතින් භෞතික මානව විද්‍යාව ඊට පස්සේ සංස්කෘතික මානව විද්‍යාව කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ සංස්කෘතික මානව විද්‍යාවේදී ෆිසිකල් ඇන්ත්‍රොපොලොජි කල්චරල් ඇන්ත්‍රොපොලොජි කියලා සුදු හුරු කතා දමලා තියෙනවා. අපේ භාෂා පොත්යට අයිති නෑ. නමුත් මේ ශ්‍රීලාල් හුර මේ තැනේ මේක කතා දමනවා. මිනිසාගේ පරිණාමය සිදු වූයේ කොහොමද කවදද කියලා චාල්ස් ඩාර්වින් පරිණාමය පිළිබඳ සෙවීමේදී පොසිල ඊට පස්සේ ඝන ද්‍රව්‍ය පාරිසරික දේශගුණික කාලගුණික ශාක පිළිබඳව අපිට විද්‍යාත්මකව කතා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ ගවේෂණය කරන්න සිද්ධ වෙනවා. ආචාර්ය ශිරා දරණීය ගලයක් සෝරේ සඳහන් කරන විදිහට සංස්කෘතික මානව විද්‍යාව කිසියම් මිනිස් වර්ගයාගේ සිතුවිලි ක්‍රියාකාරකම් චාරිත්‍ර වාරිත්‍ර ඇදහිලි සහ විශ්වාස. මේකට අද පස්සුණු කරගෙන තියෙන්නේ කිරිකොරා ශාන්ති කර්මය ගැන. කිරිකොරා ශාන්ති කර්මය ගැන පොල්ලේබැද්දේ ආදිවාසී වෙද්දී පොල්ලේබැද්දේ ආදිවාසීන් හිවිගම ඇතුළු එම ගරු ආදිවාසීන් එකතු වෙලා එතකොට මුලාපාන වර්ගයේ ආර්යපාලලා බණ්ඩාර පරම්පරාවේ අප්පුහාමිය ආදිවාසියා ඒ වගේම අපේ ගෝබා ආදිවාසියාගේ පුතුණුවන් ඒ ඔක්කොමලා එකතු වෙලා මේක මේ තැනේ වැඩ පොජ්ජමන්ද කරා. එතකොට පුරාණයේ නැතහොත් අතීතයේ ජීවත් වූවන් පිළිබඳව ඉතිහාසය කියන්නේ අපි යමක් සිදු වුණාලු කියන තැන. ඉතිහාසයෙන් කියන දේවල් ඔප්පු කරන එක තමයි පුරාවිද්‍යාවෙන් කරන්නේ. එතකොට අතීතයේ පැවති සංස්කෘතික අතීතයේ ජීවත් වූ මිනිසුන් පුරාවිද්‍යාවෙන් සිදු කරනවා මේ සත්‍ය අසත්‍යතාවය සහ මේ පිළිබඳ නියාමනය කරන්නේ පුරාවිද්‍යාව. ඉතින් මේ සඳහා ඉතිහාසයේ තොරතුරු ගවේෂණය කිරීම මානවයාගේ ලිඛිත ඉතිහාසය වසර 5000කට පමණ ඈතට දිව යනවා. ශ්‍රීලාල් හුරා ඉතිහාසය ගැන සඳහන් කරන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ වැඩි ජනතාවගේ ඉතිහාසය ගැන අපි කතා කරනකොට අපේ ලිඛිත ඉතිහාසය සහ ජනශ්‍රුතීන් වල සඳහන් වෙනවා විද්‍යාගමනය ගැන අපි සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාපු දවසේම විද්‍යාගමනය සිද්ධ වුණා කියන එක ජනශ්‍රුතීන් වල සඳහන් වෙනවා. යක්ෂ ගෝත්‍රිකයන් මේ ආදිවාසී වැඩි පරපුර කියලා අපි වැද්දන් කියලා නිර්වචනය කරන්නේ දුන්නෙන් විදින ලද විද්‍යා කියන වචනයෙන් විද්‍යා කියන එක අපි කියනවා වැද්දා යනුවෙන් අපි හඳුන්වනවා. වන්නේ සින්න කියලා වන්නේ ඇත්තන් විදිහට අපි හඳුන්වනවා. ඉතින් සබරායයි තවත් නමකිනුත් මේ ආදිවාසීන් එක්තැනකදී සඳහන් වෙනවා. ඉතින් විජය කුවේණී කතාවේදී ප්‍රශ්නයක් වෙනවා. කුවේණී යක්ෂකාන් ගෝත්‍රික කාන්තාවක් කියලා. ප්‍රාග්ඓතිහාසික යුගයේ ඉඳලා මානව පරිණාමී රාජාණ්ඩු යුගයට ලංකාව ගැන අපි කතා කරනකොට විශාල කාල පරිච්ඡේදයකදී මේක දිගහැරෙනවා. එතකොට විවිධ අවස්ථාවන් වලදී දේශගුණික විපර්යාස එතකොට ප්‍රොටෝසීන චේන්ජස් මේ හිම කල් දැශයදී මේවා වෙන එක දැන් ස්වභාව ධර්මයේ විභේදනයන් දැන් මේ කාලේ අර සිද්ධ වෙලා තියෙනවා වගේ ඒ විභේදනයන් එදා කාලේ සිද්ධ වුණා. ඉතින් විවිධ අවස්ථාවල මේ පෘථුවිය එක තලයක් විදිහට තිබිලා මෙය බෙදී වෙන්නලා ගියා මේ විදේ විශේෂයෙන්ම දේශගුණික විපර්යාසයන්. මේ පිළිබඳව ශිරාන්දරණීය ගල සෝරේ පැහැදිලිව සඳහන් කරනවා එදා හිටපු විද්වතුන්. විජය ලංකාවට එනකොට ඉල්ලාන කියන දෙබුලාගලට ආශ්‍රිත තියෙන ගම්මානේ යක්ෂ ගෝත්‍රිකයන් හිටියා කියලා සඳහන් වෙනවා. එතකොට බෞද්ධ වංශ කතාවේ බෞද්ධ සාහිත්‍ය තුල පැහැදිලිවම සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ මයංගනේට වැඩිය කල එහි දෙබුලාගල ප්‍රදේශයේ
හිටිය උජුම්බරාගිරියේ හිටපු එදා හිටපු ආදිවාසී පිරිසක් එම බණ අහලා ඖෂධ පොකුණ කියලා දෙගුලාගල කියන තැනට ගිහිල්ලා ස්නානය කරා. එතනින් රෝග සුව වුණා කියලා ඉවරලා ජනසුජිය සඳහන් වෙනවා. ඉතින් මේ ජනසුජිය වල සඳහන් වෙන දේවල් මම ඉදිරියේදී ඔප්පු කරන්නම්. මේ ඓතිහාසික මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතිව මම ඒතන ජනසුජියෙන් එන දේ මම ගලපලා කතා කරලා මේක අහන නරඹන අයට මේව කරගන්න මේ විචිකිච්ඡාවක් ඇති කරගෙන අනවශ්‍ය තර්ක විතර්ක වලට ඇවිල්ලා වැඩක් නැහැ. අවිචාරවත් කාර්යයක විචාරම දේවල් වලින් අපි කතා කරමු. එතකොට විජය මම කිව්වා මේ යක්ෂ ගෝත්‍රිකව ලංකාවේ ඒ වෙනකොට හිටියා කියලා පිළිගැනීම තියෙනවා. මම හිතන්නේ වන්නිලා ඇත්තම අපේ ගරු වන්නිලා ඇත්තෝ බැරි මේ වන්නිලා ඇත්තම අපේ වර්ගයේ මේ සරුවරේ උත්තමයා. එතකොට ඒ උත්තමයා මම හිතන්නේ මේ කතා දමන ඇති විජයාගමනට ඉස්සෙල්ලා මේ ඒ කාලෙ මැච්චට කලින් කාලෙ මැච්ච අපේ හුරු මේ තැනේ හිත තිබෙනවා කියලා. එතකොට ඒ යක්ෂ ගෝත්‍රිකෝයි මිල්ලාන වගේ ගම්වල දෙබුලාගල ආශ්‍රිත ඉඳලා තිබෙනවා. එතකොට අර ගෝත්‍රික පවුලක් රාජත්වයට ලැබුණා කියලා මේ අභිෂේක කරන්න ගියාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ එන්නේ. දුරෝ අභිෂේක වෙන්න එපායි. එතකොට අන්න එතනදී මේ කට්ටිය කැමති වුණේ නැහැ. අර යක්ෂ කාන්තාවක් මේව කරගෙන රාජා මෙයාට කිරුළ පලන්දලා ඉවරලා ලංකාවේ රාජ්‍යත්වය ලබා දෙන්න. ඒ මොනොත් ඉතිහාසයේ වැරදි විදිහට ලියයි මේ යක්ෂයෝ තමයි මේ ලංකාව පාලනය කරේ කුවේනි කියලා. ඉතින් එහෙම එකක් උනේ නැහැ. ඒ කියන්නේ බොරු මත අනවශ්‍ය මත වැඩක් නැහැ. ඉතින් මේ ශ්‍රී ලාංකික ගවේෂණය කළ අවුරුදු 20 30ක් විතර ඒ ගල් ගුහාවල ඉඳලා එයාලත් එක්ක කැමති පොඩ්ඩ මන්ද කරාලා ඒ ගල්ලෙන් වල හිඳ තබාලා ජීවිතාත්ම දුෂ්කර තත්ත්වයන් වල මුහුණ දීලා තමයි මේ වැඩ පොඩ්ඩ මන්ද කරන්නේ. ඉතින් පිළිගත හැකි ඔප්පු කළ හැකි සාක්ෂි මේ හුරගේ මේ පට ඇරිච්ච ලෝක පොජ්ජ මේ ආදවත් පොජ්ජ දිවෙනවා. ඉතින් ඒ තමයි ඒ තැනින් තමයි මේ පාර්ථ හුරා දෛවයේ සරදමක් වගේ හම්බුලා මේ වැඩ පොජ්ජ අපි ඉස්සරහට කරගෙන එතකොට මෙන්න මෙතනදී දැන් මෙයාට රජකම හම්බ වෙලා ඉවරයි. කොහෙද කොහොම හරි අර යක්ෂ ගෝත්‍රිකයෝ රවට්ටලා විජයගේ එක්ක සරණ පාවගෙන මේ ශ්‍රී ලංකාවේ රජකම මෙයාට අරන්. ඊට පස්සේ අර ගෝත්‍රිකයෝ යක්ෂ ගෝත්‍රිකයෝ එදා හිටපු යක්ෂ ගෝත්‍රිකයෝ කුවේනිම මරලා දාන්න හදනවා. ඊට පස්සේ එයා තෝනිගල කියන ගලට ගිහිල්ලා දිවිනසා ගත්තා කියලා ජනසුජින් වල සඳහන් වෙනවා. ඒතර අරන් මංජන දේවාලයක් තියෙනවා. රජුම් කුයිදුම් මේවා කරන එතන කළුබණ්ඩාර දෙවියන් යා මේ අදහනවා කියලා සඳහන් වෙනවා. එදා ඊට පස්සේ විජයට සිද්ධ වෙනවා දිගටම මේ රාජත්වයේ සඳහා අරගෙන යන්න. ඉතින් මේ කතාව මෙහෙම තියෙද්දි ඒ විවාහයෙන් ජීවහත්ත දිසාල කියලා දරුවන් දෙදෙනෙක් මේ කුවේණි ලැබෙනවා. එතකොට කුවේණි දිවිනසා ගන්නවා කියලා ජනසුතින් වල සඳහන් කරපුවාම මේ සඳහා පසු කාලීනව විවිධ පිළිගත හැකි ඔප්පු කළ හැකි ශෛලාත්මක ශිලාත්මක පාෂාණ සාක්ෂි අපට හම්බ වෙනවා ඇති සමහර අක්ෂර වලින් කියලා මම හිතනවා. එතකොට එය පුරාවිද්‍යාත්මක විද්‍යාවේ තුලින් පරීක්ෂා කරගෙන යනවා. මේ ජීවහත්ත දිසාල කියන දෙන්න සබරගමුව තමයි රත්නපුර පැත්තේ සබරගමුව කියන දිස්ත්‍රික්කයට තමයි යන්නේ. ඇති වෙන පරම්පරාව තමයි මේ ආදිවාසී පරම්පරාව කියලා තදමෙක් මේ මත ඉදිරිපත් කරනවා. නමුත් ඊට කලින් මේ ගෝත්‍රික කට්ටිය ප්‍රාග්ඓතිහාසික යුගයේ ඉඳලා මානව පරිණාමයේ හෝමෝ ඉරෙක්ටස් ඔතියන්දරල් එහෙම ඇවිල්ලා හෝමෝ සාපියන්ට එන යුගයේ ඉඳලා විචාරේ නොරිවෙච්ච යුගයේ ඉඳලා මේ ගෝත්‍රික කොටස් හිටියයි කියලා ඒවල ඉතිහාසඥයෝ සඳහන් කරනවා. ඉතින් මේ දැනේ ඔන්න එහෙමයි ඒකට මුල තිබෙන්නේ. එතනදී බලංගොඩ මානවයාට සමානකම් කියන ගෝත්‍රිකෝ සිඳිනවා කියලා කතා කරනවා. ඉතින් පසු කාලේන වැද්දාගම කියන එකක් සබරගමුවෙන් හම්බ වෙනවා. අන්න මම මෙන්න මෙතනදී තමයි ජනසුතිය කියන දේවල් ඔප්පු කරන තැන මෙතන. එතකොට වැද්දාගම කියන එක අදත් තියෙනවා. එතන මේ වැද්දාගම කියන එක සබරට කියන අපේ භාෂාවෙන් සිංහල භාෂාවෙන් සබරා කියලා හඳුන්වන්නේ ආදී වැද්දන්. එතකොට මේ වැද්දාට කියන නමෙන් තමයි මේ සබරා කියන එක. එතකොට බලන්න සබරගමුවට ගියා කියන කතාව තියෙනවා ජනසුතියේ. ඊට පස්සේ බලංගොඩ මානවයාගේ සම්බන්ධතාවය කියලා තියෙනවා. මේ සබරා කියන එකෙන් මෙතන ඒ ජනසුතියෙන් කියන දේවල් ඔප්පු වෙච්ච එක තැනක් තමයි මේ. පුරාවිද්‍යා සාක්ෂි නැතුව ජනසුතියෙන් කියපු එක දෙයක් කියලා මට තර්ක කරන්න පුළුවන්. වාග්වේ අපේ භාෂාව උපයෝගී කරගෙන. ඔව් දැන් අපි අද කතාවට ප්‍රස්තුතිය වෙලා තියෙන්නේ. අපි මුලින්ම සඳහන් කරා අපි වැදුම් පොජ්ජ මන්ද කරවුවා අපේ සනුහරේ ඉන්න නායකතුමාට වන්දිලා ඇත්තන්ට එතුමාට දීර්ඝායුෂ ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරා. එහෙනම් අපි ඉස්සරහට කතා කරගෙන යමු. දැන් මේ අජහිරිහා විශ්වාස ගැන අපි කතා කරනකොට
මානව ඉතිහාසයත් පොඩ්ඩක් කතා කරන්නට වෙනවා. මානවයා නොදියුණු වෙලා තිබිච්ච වල යම් දාර්ශනිකයන් පහළ වුණා. දියුණු අවදී. ඒ දාර්ශනිකයන් විවිධ සොයා ගැනීම් සිද්ධ කරා. විවිධ ආගම් වල ශාස්ත්‍රවරුන් මුත් බිහි වුණා. බුදුරජාණන් වහන්සේ එක්කෙනෙක්. ඉතින් උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාම සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට ලබාගත්තට පස්සේ එතුමාගේ දර්ශනය, එතුමාගේ ධර්මය මේ සිංහල රටේ මේ බෞද්ධ සංස්කෘතිය ඒක ඉදිරියට කරගෙන ගියා. ඉතින් මේ ඇදහිලි හා විශ්වාස ගැන අපි කතා කරන වෙලාවේ කිරිකොරහ ගැන තමයි අද මේ මාතෘකාව වෙන්නේ. පොල්ලබැද්දේ ආදිවාසී විත්ති තුලින් කිරිකොරහ ගැන කතා කරනවා. බෞද්ධ ආගම වගේ වෙනත් විවිධ ආගම් ඇති වුණා ලෝකේ. ඉතින් අර බෞද්ධ කියන වචනය මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ හැලහැප්පීමක් ඇතිකරන්න පටාරිච්ච ලෝකපොජ්ජේ එහෙම කතාවක් කරන්න විශ්වාස වෙන්න මේ කාරි නැහැ. මේකේ වැඩි පිරිසක් බෞද්ධ සංස්කෘතියක් ඇති කරලා ඉර වෙලා ඇති කරලා බෞද්ධයන් වඳින පුදන ගොඩක් ඈත පිට මේ රාජාණ්ඩු කාලේ ඉඳලා මේ දක්වා පැවතෙනවා කියන එකත් ඉතින් මෙතනදී අපිට කියන්න ඕනේ. ඉතින් මෙතනදී මෙන්න මේ වැඩි ජනතාව මේ කිරිකොරහ මේ කරන්න හේතුව තමයි ඔවුන්ගේ හිටියා මේ කරුබණ්ඩාර කියලා හොඳ දක්ෂ දඩයන්කරුවෙක්. එතකොට මේ දඩයන්කරුවා පහුගිය පසුකාලීනව මොහු කරුබණ්ඩාර නමින් ප්‍රචලිත වුණා මේ දෙවිවරුන් විදියට. එතකොට කිරිකොරහ ශාන්ති කර්මයේ තම ආදිවාසීන් වැඩ පරපුරේ සිට ඒකට විශ්වාස කරනවා බියට ගියාට පස්සේ ඔවුන් මලවුන්ගේ න්‍යායපුන් ලෙස නිර්මාණය වී තමන්ට පිළිදවන බව. ඒකට වැඩි ජනයා විශ්වාස කරනවා. එතකොට රුක්ෂ මූලයන් වල ගිරිශිඛරයන් වල මහා ඉවුරු මැද මහා ඝන වනාන්තරයේ මොවුන් සිටින වැද්දන්ගේ විශ්වාසය වෙලා තියෙනවා. එතකොට මේ මැරිච්ච කට්ටිය මියඹට දමාපුවාම ඒ කට්ටිය නැවත යපුන් වෙලා තමාට පිහිටට එනවා. ඒක අයගේ උපද්‍රව වෙනවා කියලා එයා හැම වෙලාවෙම හිතනවා. ඉතින් මේ කට්ටිය නෑ යපුන් විදියට මේ කට්ටිය මේ වීරයන් ලෙස සැලකලා වැඩි සමාජයේ සිරිතක් වෙලා තියෙනවා. ඉතින් කිරිකොරහ ශාන්ති කර්මයේදී සඳහන් වෙනවා කන්දයකා බිලිදියකා ඊටාම ජනප්‍රිය ජනශ්‍රුතියක් තියෙන ආදිවාසීන්ගේ මේ කන්දයකා බිලිදියකා කියන්නේ පොඩි දරුවෝ දෙන්නේ. වැඩි දරුවෝ දෙන්නේ. මහා වැද්දයි වැද්දී යනවා දඩයමක් කරන්න ආහාර ටිකක් හොයාගන්න ගියාට පස්සේ වැඩිමලාට කන්දයකාට කියන බිලිදියකා බලා ගන්න කියලා දරුවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර මෙයාගේ බේරෙන්න බැරි තැන කන්දයකා බිලිදියකා පොළේ ගහලා මරනවා. ඊට පස්සේ තමයි මේ මෙන්න මේ බිලිදියකා කන්දයකා කියලා කියවලා මේ දෙන්න අධිගීම පටන් ගන්නවා කියලා ආදිවාසීන්ගේ ජනශ්‍රුතියින් වල සඳහන් වෙනවා. දැන් අපි කතා කරමු මේ මොනවා හේතුන් නිසාද කිරිකොරහ ශාන්ති කර්මය සිදු කරන්න කියලා. ගල්ලහ දෙහිවලම් මහා නුගගස මුල තමයි දබානේ නම් ඒ වගේ ස්ථානයක තමයි මේවා කරන්නේ. හැබැයි වර්තමානයේ නම් දැන් ඒ කට්ටියම තෝරගත්ත ස්ථාන අපි පොල්ලබැද්දේ රබ කැන්න වයිස් මාත්‍යේ අපි මට මතකයි කිරිකොරහ මේ අපි ආධිනියක් යද්දා සියලු රටවැසියන්ට ස්වභාව ධර්මයේ විශ්වයේ ශක්තිය ලැබිලා ධන දාන්‍ය ලැබෙන්නද කියලා. කිරිකොරහ ශාන්ති කර්මයේ වැඩි ජනයාට අපේක්ෂා වෙන්නේ මෙන්න මේ කරුණ. දඩයම් සාර්ථක කර ගැනීම, එතකොට කුඩා දරුවන් රෝග වලින් බේරා ගැනීම, එතකොට නිසි ලෙස වැසිවසින්න මළගේ න්‍යායකුත් සිහිපත් කිරීම. එතකොට ගමට රටට ප්‍රදේශයට ජනතාවට සෙත් මජාලා ප්‍රාර්ථනා කිරීම මේක සිද්ධ කරනවා. මෙම ශාන්ති කර්මයේ සුදුසු ස්ථානයකට ඒ ස්ථානවල සිදු කරනවා. යාදීන් සිදු කරනු ලබන්නේ තෝරාගත් වැඩි ජනයා ඇදහිලි හා විශ්වාස කරන වනාන්තරය. ඇත්තටම පාලිත හුරා දැන් මෙතන ඉඳලා කතා කරන්නේ දැන් පොල්ලබැද්දේ ආදිවාසීන් විසින් මේ කිරිකොරහට අමතරව වැඩි යකුම රුවල් යකින්නි වගේ මේ ඒ ආදිවාසීන් අතර හරිම ජනප්‍රියයි. මෙතන ඒ තොවිල් භූමිය සකසා ගන්න හැටි තොවිල් භූමියේ කිරිකොරහේ මොනවද සඳහන් වෙන්නේ කියලා අපි සඳහන් කරමු. මේ හැමදේම පරිණාමය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. එම්දේදී නානම් තෙදිනානේ Tanam tandele edinane Ebol monalat peti gadani bol peti gadani
ඒකා දීපම් පැටිට බෝල කටුවල් බොක්කිට හදාන්නේ. ඒ කාලේ මාස්මෙලෝස් එහෙම තිබ්බේ නෑ. පොළොව යටින් මේ වල දාපු ඒවා තමයි දරුවන්ට මේ දුන්නේ. ඉතින් ඒක කියන්න තමයි ඔය මම ඒක මේ විලාය පාවිච්චි කරලා. ඊට පස්සේ දැන් අර බලන්න දැන් අර ජන්තිදිනානම් දෙදිනාරේ කියන ඒ සුචියම දියුණු සමාජයේ උඩරට නර්තනයේදී අපි පාවිච්චි කරනවා. පණ්ඩුකාභය රජුගේ බිසවට දිවිදෝෂයක් හැදුනා. ඒ දිවිදෝෂයේ සුව කිරීමට කොහොඹකම් කාර්ය කරා. එතනදී අපි මේ කිරිකොරා ගැන අපි කතා කරනවා. එතකොට මේ එතන ඉඳලා අපි කියන්නේ තෙයයන් තා පරිණාම. එතකොට අපි දැන් මේ දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවලා ඒ මහා මේ පෙරහැරක් සිද්ධ කරනවා හැම වර්ෂයකම අගෝස්තු මාසයේදී ලෝවැසෝ තමයි ලෝකයේ තියෙන ඉහළම සංස්කෘතික සංදර්ශනය තමයි මේ අසල පෙරහැර දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීම. ඒ පෙරහැරේදී අපි රන්දෝලි වඩම්මනවා. රන්දෝලිගේ ආකෘතියක් අපි වඩම්මනවා කුඹල් පෙරහැරේ. දැන් මෙතනත් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ මේ පරිණාමේ හැක්ම වඩම්මනවා කියලා එකක් කරනවා. මේ හැක්ම වඩම්මන්නේ ඒ කට්ටිය තෝරාගත්ත මහා විශාල වෘක්ෂයක් තියෙනවා. මේ නුග වෘක්ෂය ළඟට ගිහිල්ලා ඒ ආදිවාසී ගුරුනාන්සලා ඉන්නවා. ඉතින් මේ මම හදවතින්ම මේ වෙලාවේ සඳහන් කරන්නට ඕනේ මගේ ගුරු පියාණන් එතුමා ඒ වන්දිලා එතුමා තිසාමි ගුරුනාන්සේ කොයි හරි වෘක්ෂ මූලයක හෝ ගස් බෙනයක හෝ මහා ජල ධාරාවක හෝ ආස් කුසෙහි හෝ කොහේ හෝ තම මෙහෙට දාපු උරෝ සමග ඉදිනවා ඇති. මේ වෙලාවේ අතුල ශ්‍රීලාල් හුරා මම හදවතින්ම පටාරිච්ච ලෝක පොජ්ජේ තිසාමි ගුරුනාන්සේ මේ වැඩසටහනේ මම හදවතින්ම එයාට වැඳුම් පොජ්ජ මන්දු කරනවා. මේ වැඩි පිළිස මහත් භක්තියෙන් එතෙන්ට ගිහිල්ලා ඉවරලා හිසට උඩින් කොළවත්තක් එල්ලනවා. ඒකට මේ කට්ටියගේ ජීවිතේ හැම දෙයක්ම කරගන්නකොට පරිසරයේ ඒ කට්ටිය පාවිච්චි කරනවා. ඉතින් මේ වැඩසටහනේම තිබෙනවා කිරිලෝබියච්චියෙක් මන්දු වෙනවා කියලා තරුණයෙක් විවාහ මේව කියනවා. තරුණයෙක් විවාහ මංගල්‍ය කොහොමද ආදිවාසී කැකුලි සහ ආදිවාසී ඌරා එකතු වුණාට පස්සේ ඒ කරන ඒ කාර්ය ඒ සියලුම දේවල් අපි සඳහන් කරනකොට පරිසරය මුල් කරගෙන තමයි මේක සිද්ධ කරන්නේ. එතකොට මේ තොවිල් භූමියට මේක මේව කරනකොට හැක්ම කියලා එකක් වඩමීමක් කරනවා. එතකොට වැඩි පිළිස මහත් භක්තිය මෙද වයාගෙන තොවිල් භූමියට එනවා. ඊට පස්සේ ඊතල කෙටේරිය ඊට පස්සේ දුනු තියුණු දිග කඩුවක් වෙන ආයුධයක් සහ වැල් වලින් තනව කුඩා මංජුසාවක් ගෙනල්ලා අර තොවිල් භූමියේ මේව කරනවා. එතකොට එතන තියෙනවා යහනක් ගහලා. එතකොට මේ යහන හතරස් මේ කට්ටිය තෝරා ගන්නා ලද වෘක්ෂ වලින් ගලාගෙන ගොඩක් වෙලාවට එක එක ප්‍රදේශවල විවිධ විදියට කරනවා. හැබැයි හැම කෙනෙක් ගොඩක්ම ගන්නේ නාතු තමයි මේකට ගොඩක්ම පොල්ලි බැජ්ජි දීලා යොදාගන්නේ. හැබැයි එදා තත්ත්වය ඊට වැඩිය වෙනස්. යක්කුන්ට දෙවි දේවතාවුන්ට බණ්ඩාර දෙවිවරුන්ට කුඩා ලොකුවන් මහ ලොකුවන් කිරියම්මලා ඇත්තන්ට යාදිනි මඩුවක් සකස් කරනවා. ඊට පස්සේ යහන් තනලා මේ යහනේ උඩ කොලාතු වලින් සෙමිලි කරනවා. එතකොට මේක හතරස් හැදියට කරලා ඇල්ලේ යකින්නේ කිරිපත් නාවල ඊට පස්සේ ගහල් කිරි නාචිරලා හබ්බ කරලා ගලේ රාක්ෂ මල්වඩම් රාක්ෂ ඊට පස්සේ මල්දෙව් යකා ඔන්න ওই වගේ මේ සඳහන් වෙන ලේපත් යකා ඇදහිලි ආදී සිද්ධ කරනවා. ඊට පස්සේ මේ හැක්ම ජන්පත් කරාට පස්සේ වන්නේ කළු බණ්ඩාර දෙවියන්ට ගලේ බණ්ඩාර දෙවියන්ට කොහොඹ බණ්ඩාර ඉරුගල් බණ්ඩාර සඳුගල් බණ්ඩාර දෙවියන්ගේ පරපුරේ දෙවියන්ට උදෙසා කරනවා. ඊට පස්සේ මේ මල් එළිය මෙම දැන් අර තොවිල් භූමියේ යහන ඊට පස්සේ මල් මඩුව ඒ මල් එළිය මල් මඩුව වගේ දේවල් මේවා කරලා මේ යාදිනිය ඒ යාදිනිය මැද ඒ හැන්දෑවේ ඉර දැහැගෙන ගිය වෙලාවේ අර මේ බිය ගිය ඉන්න තමාගේ ආදිවාසී නෑයන් යකුන් වෙලා ඉන්න මේ සඳහන් කරපු අයට මේ යහනට වඩින්න කියන වෙලාව කවි එතනේ මන්දු කරනවා. එතකොට නානමුරේ මල්මඩුව මල් එළිය කියලා සඳහන් වෙනවා. මුද්දාලිය නමින් ඉදි වෙන සරස්සිලි වලින් අඩු යහන් ගියවේ යකුන් උදෙසා මුක්තාලිය ලෙස යකුන් සඳහා නඩුම් නටන ස්ථානයක් වෙනවා. ඒකට මෙම ශාන්තිකර්මයේ අවසානයේ ඉතිරිවල කිරි
වල දෙක දමාගෙන භූමියේ මේ නරඹන්න එන කට්ටියට මේ යාගේ සෞභාග්‍ය සඳහා ලෙඩ රෝග සුව වෙන්න පොඩි දරුවන්ගේ ලෙඩ රෝග සුව වෙන්න මේකට ආහාර ලැබෙන්න දඩබන් ලැබෙන්න තිබිලා ඇඹුල් කොළ හිස මත තබලා කවාකාර හැඩයට තනා ඇති තොවිල් භූමියේ හැක්ම වටා නටමින් මේ සඳහන් යකොන්හට තනාදී අහනට වඩින ලෙස බෙලවයිමින් කවි කියමින් වැඩි ආදිනය ගයමින් කිරිකොර හා ශාන්ති කර්මය කැපූ සියලු දෙනාටම කොරහේ තිබෙන කිරි අත්තක් කර අරගෙන කොහොම අත්තක් හරි අත්තක් අරගෙන අර බලන්න ආපු කට්ටිය හිසට මේව කරලා මේ තමා මේ සියලුම භූමියට ඇතිවන ලෙඩ දුක් මන්ද වෙලා ස්වභාවික විපත් වලින් රට ආරක්ෂා කරන්න කියලා අපෑරීමෙන් පස්සේ තොවිලේ સમાપ્ત කරනවා. ඒකවල වර්තමානයේ ආදිවාසී සමාජය තුළ ඔවුන් ජීවත් වෙන ප්‍රදේශවල තුළ යම් යම් වෙනස් ඇදහිලි තියෙනවා. අපි කියන්නට අපි සඳහන් කරන්නට ඕනේ මේ සම්බන්ධව අපි අදහස් කිරීමේදී මේ ඓතිහාසික ආදිවාසී මූලාශ්‍ර වලට අනුව බණ්ඩාර දේව පරම්පරාව මෙරට සෑහෙන කාලයක් පටන් අපේ ජනසුතුන් වල සඳහන් වෙනවා. එතකොට ආදිවාසී වැඩි ජනතාවගේ තමගේ නෑදෑයන් මේ ගියාට පස්සේ ඔවුන් නෑයකුන් ලෙස සලකන බව අඹුලින් සඳහන් කරා. ඒකට කියනවා මේ රතුගල නිල්ගල දානිගල හිටපු ආදිවාසී ජනතාව බොල්ලේ බැද්දේ පදිංචි කිරීම සම්බන්ධව කතා කරනවා. ඒක ડોક્ટર ස්පෙඩල් හූරගේ මම හිතන්නේ සුද හූරගේ දියතන මන්ද කරන තැන තමයි මහා ඔය මේ අපේ ඉස්පිරිතාල. එතුමා සේවයෙන් මේව කළා දෙන පසු කාලයක ස්පෙඩල් හූර මේ ආදිවාසී මේ කට්ටිය ගැන කතා දමනවා මේ කරකුරු ගජ්ජන වැඩ පොජ්ජෙත් පොත් පොජ්ජකුත් මන්ද කරලා තියෙනවා. අනේ එදත් මේ මැලේරියා රෝගයේ බියන වෙලාවේ කොල්ලේ පැද්දේ හිටපු ආදිවාසී පැරණිම නායකතුමා එතුමා එක්වරක් සඳහන් කරා පස්සේ රෝගී වෙලා හිටියා එතුමා පරම්පරාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරා ආදිවාසී පරම්පරාව වෙනුවෙන් කොල්ලේ පැද්දේ ඒ වගේ හීන්ගම මේ වැඩි උපනායකතුමා මට සඳහන් කරා ශ්‍රීලල් වල ඒ කාලෙ මැච්චේ අපේ අපිලාට්ටුව අපිට කතා දැම්මය මේ තොයිල් පොජ්ජ මන්ද කරා කියලා මැලේරියා රෝගියන් වගේ මන්දනේ වෙන්න වගේ. අදටත් මම හිතනවා මේ ස්වභාව ධර්මයේ පිහිට පතාගෙන ස්වභාව ධර්මයේ ආරක්ෂා කරපු ඒ ගහකොළ ඇලදොල ආරක්ෂා කරපු මිනිස්සුන්ගේ පිහිටත් අපි මේ සඳහා යොදා ගන්නවා නම් හොඳයි කියලා මේ ශ්‍රීලල් හුර කතා දානවා. ශ්‍රීලල් හුරා කිරිකොර අකර්මන්නේ අපේ හිතට වදිනවා. මාම කැච්චක් හොඳමයි ශ්‍රීලල් හුර කතා දමන්න. ඇත්තටම මේ වැඩි පරම්පරාව අපේ ඒ සනුහරේ මුල්ලුත්තමයන් රැකිලා ඉන්නේ වන්නිල නැත්තන්ගේ අප්‍රිහත ධෛර්යයෙන්ම තමයි. එතුමා කතා දමනවා මේ හූරලාගේ අනාගතය වෙනුවෙන් රට කරවන රාජකාරී හූරන්ට ඒ කාලෙ මැච්චේ නිදාස් කාල මැච්චේ නිදාස් ලබාගත් කාල මැච්චේ ඉඳලා මේ කාල මැච්චේට එනකන් එතම කතා දමනවා. වන්නිලාගේ පරම්පරාවේ අපේ වැඩි පොජ්ජේ ආයත අයිතිවාසිකම් පොජ්ජ මන්ද කරන්න කියලා කැලේ දඩයන් පොජ්ජ මන්ද කරගන්න ආහාර ටික කඳාරණේ මීපැණි ටික මං ගච්චලා ඒ ටික මේව කරගන්න එතකොට කැකුලියන්ට හොඳයි වාගේ වැඩ පොජ්ජ මන්ද කරන්නේ ඒකම කතා දෙනවා. සැබෑ ආදිවාසීන් කවරෙකුද යන එක ශාස්ත්‍රීය පැත්තේ කරපු ගවේෂණයෙන් තමයි මම මෙතන මේ වැඩ පොජ්ජ මන්ද කරන්නේ. ඉතින් මගේ අදින් භාෂා පොජ්ජෙන් හරි මේ වැඩ පොජ්ජෙන් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මගෙත් එක්ක වෛර පොජ්ජ මන්ද කරලා මට බැනුම් පොජ්ජ මන්ද කරනවට මම කැමතියි. ඉතින් මම ගහක් ගලක් වගේ ඒවට ඔරොත් දෙනවා ගහට පොත්ත වගේ මම මේ සංස්කෘතියත් එක්ක බැඳලා ඉන්නේ. ඉතින් ඒ නිසා පාලිත ආර්යරත්න කෝරලා වගේ විද්වතුන් මේ මහ පොළොවේ ඉන්න එක අපි රැක ගන්න ඕනේ. මොකද හේතුව එතුමාට ශක්තියක් තියෙනවා අපේ කම ගැන අපේ සනුහරේ ඉන්න මේ වන්නිල ඇත්තන්ගේ පරම්පරාවේ මිනික් ගජ්ජෝ හරදර පොජ්ජ මන්දු කරනවා නම් ඒ අයට මේක කරගෙන යන්න ඉඩ දෙන්නේ නැත්නම් ඒ අය වෙනුවෙන් අපේ පාලිත ආර්යරත්න උරා දිවිහිමියෙන්ම තමාගේ මාධ්‍ය වැඩ පොජ්ජෙන් මන්ද කරනවා. ඒක ජාත්‍යන්තර වැඩ පොජ්ජෙන් මන්ද කරන්නේ මේ ඉතාම පරීක්ෂකයෙක් විදිහට ඉතාම උගත් බුද්ධිමත් ජනසුත වෙලෙ මට හිතන්නේ මගේ ජීවිතයේ මේ සෞන්දර්ය චාරිකාවේ මම නොවින්ද දුකක් නැහැ. මේ ටික මේ අපේ මිනික් ගජ්ජන්ට මේ ශ්‍රී ලංකාවේ මේක අහන බලන කට්ටියට කතා දමන්න. මොකද ඉතාම ගොඩක් දුක් විඳලා දුෂ්කර ගමනකින් ජීවිතේ නැති වෙන්නේ කියලා ගොඩක් අවස්ථාවකදී තමයි අද මේ පොල්ලබැද්දේ ආදිවාසී වෙච්චිට ඔයාලගේ ඇස් පොජ්ජට මන්ද කළා මේ රුකුල් පොජ්ජට ඇවිල්ලා මේ වැඩ පොජ්ජ පාලිතාරීරන්න හුරා
නිදි නොමලා නිදි වර්ජිතව තමාගේ කැකුල්යන්ගෙන් වෙන්නලා කැවිල්ලාන පොජ්ජ මන්ද කරන්නේ නැතුව නිරාහාර පොජ්ජ මන්ද කරාගෙන නිදි මරා වර්ජිතව දවස් ගාණක් ඉඳලා තමයි මේ වැඩ පොජ්ජ ලෝකෙට දෙන්න මන්ද කරන්නේ. අපි ඒකම ගැන කියන්නේ. ඉතින් පාලි ආර්ය රත්න මේ කාසි පොජ්ජ කොදේ. පාලි ආර්ය රත්න හුරා කාසි පොජ්ජ කොදේ. ඒතනේ ඒ හුරා මංගච්චනවා කතා දමනවා වැඩ පොජ්ජ මන්ද කරන්නේ මේ වරිගේ සනුහරේ අයගේ පැවැත්ම සඳහා. ඉතින් ශ්‍රීලාල් හුරත් ඒ වගේ තමයි අපිත් එක්ක මේ හුරලා ගොඩක් ඉන්නවා මේ දැන්. අපි කතා පොජ්ජ මන්ද කරාමු. ඇත්තටම මේ පාලි ආර්ය රත්න හුරා මේක මම සඳහන් කරන්නේ උපුටා ගැනීම වැඩි ජන උරුමේ දඹානි ගුණවර්ධන සූරීන්ගේ. එතුමා මේ දඹානි ගුණවර්ධන සූරීන් ගැන අපි කතා කරන්නට ඕනේ. අපි අමතක කරන්න නැහැ. මේ ආදිවාසී પરම්පරාව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගැනීමට යන තැනේ කරුකුරු ගද්දන වැඩ පොජ්ජ මන්දු කරේ ඒ තැන. එයා ගුරු හූරා මේ ආදිවාසී මිනිස් ගජ්ජන්ගේ තිබිච්ච සම්පත් ඒ දරුණැලවිලි ගීත ටික ඊට පස්සේ එම යාදිනී ඊට පස්සේ ඒ කට්ටියගේ සංස්කෘතිය ලෝකෙට දෙන්න වැඩ පොජ්ජ මන්ද කරපු කෙනා තමයි අපි දඹානි ගුණවර්ධන සෝරින් අපි ඉතාම ගෞරවයෙන් මේ තැනේ වැඳුම් පොජ්ජ මන්ද කරනවා ශ්‍රීලාල් හූරා පාලි ආර්ය රත්න හූරා සමගින් එතුමාට දීර්ඝායුෂ ලැබෙන්නත් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ උපුටා ගැනීම වැඩි ජන උරුමයෙන් උපුටා ගත්ත ටිකක් මම දැන් මේ සඳහන් කරන්න. යකුන්ට පසුව දෙවිවරුන් ලෙස ඔවුන් ජනු යහනට වඩින බව ඔවුන්ගේ විශ්වාසය. තොවිල් භූමියේ මධ්‍යම රාත්‍රියේ පසුවීමත් සමගම සාන්ති කර්මයේ යෙදෙන ආදිවාසීන් තොවිල් භූමිය වටා නටමින් මන්ත්‍ර ජප කරමින් තොවිල් භූමියේ දැල්වෙන ගිනිමැලේ දල්වා කැවුන් පිසිමින් රැස්ව සිටින පිරිසට එම උතුරන ලද තෙල් චාච්චියේ අත දමා රැස්ව සිටින පිරිසට කොහොඹ අතු වලින් කොරහේ තිබෙන කිරි ඉෂන අතර කැවුම් බෙදා දීමට සිදු කරයි. මෙය සුබ කටයුත්ත ලෙස සැලකන වැද්දන් තමාට තිබෙන උපද්‍රව දුරු වේයයි පතමින් ස්තෝත්‍ර ගායනා කරමින් තොවිල් භූමිය වටා යක්බරේ වයමින් හැදින්වෙන බෙරේ වාදනය කර දිසාවේ අලුත් බණ්ඩාර දෙවියන්, නිරුගල් බණ්ඩාර දෙවියන්, සඳුගල් බණ්ඩාර දෙවියන්, ගලේ බණ්ඩාර ආදී දෙවිවරුන් පුද සත්කාර කරමින් මහත් භක්තියෙන් යුතුව පරම්පරිකව ඒ ගෝත්‍රය නර්තනයේ යෙදී සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරති. එතකොට කන්දේ කිරියම්මා, උනාපාන කිරියම්මා, දිවස් කිරියම්මා, කුකුලාපල කිරියම්මා නමින් කිරියම්මා වරුන්ද ඔවුන් සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරති. කුකුලාපල කිරියම්මා නමින් හැඳින්වෙන්නේ කුවේණියගේ උපත බව විශ්වාසයක් ඔවුන් අතර පවතී. යාගේ වැඩි කාලයක් ගත කෙරෙන්නේ යකුන් සඳහා කළු බණ්ඩාර දෙවිවරුන්ගේ පිහිට ප්‍රාර්ථනා කිරීමය. මෙහි මුලින් සඳහන් කර කළු බණ්ඩාර දෙවිවරුන්ට ලැබෙනුයේ සුවිශේෂත්වයකි. මල් මඩුව, නාන මුරය, මල් එළිය, බුද්ධාරිය තොවිල් භූමියේ එක්තැනක මේ නමින් හැදින්නේ. මල් එළිය යනු විශේෂ කොට කරනු ලබන්නේ මහ ලොකුවන් ඇතුළු කිරියම්මා වරුන් වෙනුවෙන් මැස්සක් යනා කෙසෙල් පතුරු වලින් තොරණක් ලෙස සාදා එය නිම කරයි. උඩින් හා කොලාදු වෙල්ලා සාදනු ලබන යහනට මල් එළියයි කියනු ලැබේ. ගමේ තනා ඇති දේවාලය සිට බෙරවැය මුලින් සඳහන් කර තෝරාගත් දිනයක ආදිවාසී චාරිත්‍ර වාරිත්‍ර අනුව තොවිල් භූමියට ගම්මිරිස් මුදු වලලු ඊතල කඩු වැල් වලින් තරන ලද මංජුසාවක් හැක්ම වඩම්ම රෙන්දකින් වසා හැක්ම වඩම්මන බව සඳහන්. නානුමුර කුල්ලක බුලත් පඳුරු කොරාක් මත තබා දෙහියුෂ ඊතල තුරු දෙකකින් දෙහියුෂද වංගෙඩියකට දමා කොරහකට දමා ඒ වංගෙඩිය උඩ කොරහා තබා බණ්ඩාර දෙවිවරුන්ට පිහිට ප්‍රාර්ථනා කරති. තොවිලේ සමාප්ති කෙරෙන මුත්තාලිය නමින් හැඳින්වෙන යහන කඩා දමා තම පරපුරේ යක්ෂ වේශයෙන් මිදී යක්ෂ නැටුම අවසන් වන්නේ මධ්‍යම රාත්‍රියේ පසුවයි. තවත් හෝරා දෙක තුනක් ගෙවි ගිය පසු අප ඇරීම බාරය ඔප්පු කිරීම අවසාන අංගයයි. බණ්ඩාර දෙවියන් උදෙසා නැටුම් නටා අප ඇරීමෙන් ශාන්ත කර්මයේ අවසන් කරන අතර ආදිවාසීන් හා බැඳුණු ඔවුන්ගේ සංස්කෘතිය තුළ දඩයම් ලැබීම, භවභෝග සම්පත් ලැබීම,
ලෙඩ රෝග වලින් මිදීම මෙම ශාන්ති කර්මයේ සඳහා හැරවීමෙන් පසු ඉදිරි දිනයකදී ඔවුන් විසින් තෝරා ගන්නා ලද දිනයක කිරිකොරහා නැටිය යුතුයයි ආදිවාසී චාරිත්‍ර අනුව කැලේ දේවාලයේ දෙවියන්ට බාරයක් වේ. ඊට පසු බණ්ඩාර දෙවිවරුන්ට නෑයකුන්ට පුද පූජා පවත්වා යාගයේ සමාප්ති කරයි. මුළු ශාන්ති කර්මයේම සඳහන් වන්නේ මෙහි සඳහන් සියලු බණ්ඩාර දෙවිවරුන් පිහිට ලැබීමය. මෙම ශාන්ති කර්මය පස්දොස් දුරලීම, අස්වහ කටවහ දෝෂ දුරලීම, ස්වභාවික විපත් දුරලීම සඳහා ඉසහාමිගේ පරම්පරාවේ අය අතර සත වර්ෂ ගණනාවක සිට කරගෙන එන සිරිතක් විය. අවසානයේ මොවුන් තොවිලේ සමාප්ති කරන්නේ බණ්ඩාර දෙවියන්ගේ පිහිටපතයි. එතකොට මෙතන ගිනිමැලයක් ගහලා ඒ ගිනිමැලේ වටේ තමයි ඔය මේ නටන්නේ. මොකද ඔවුන්ට ආහාර පිස ගන්න ඔවුන්ම ගිනි නිෂ්පාදනය කරගන්න ක්‍රමවේදයක් එම වැඩි උත්තරීතර වැඩි ජනතාව ළඟ තිබෙනවා. එයට ගිනි දැල්වලා ඒට පුද පූජාවක් පවත්වන විදිහට තමයි මේ වටේ නටාගෙන යන්නේ. ඉතින් පොල්ලබැද්දේ ආදිවාසී විත්ති ගැන කතා කරනකොට නොදැනීමකින් හරි හිත දෙවීමක් වුණා නම් කිසියම් වූ කොටසකට මගේ උතුම්ම පහදවතින්ම තියෙන පරමාර්ථය තමයි මෙම ආදිවාසීන් රැක ගැනීම. මෙම සංස්කෘතිය රැක ගැනීම අපි ඉදිරියට යන්නට ඕනේ. අපිට තියෙන සියලුම මේ විපත් වලට මුල තමයි තමාට හිමි ආවිෂ කාලයවත් ගෙවා ගන්නට බැරිව වියදෙන සමාජයක්. ඉතින් සුදුහුරගේ වියතන ගත්තේ නැහැ. මම හිතන්නේ 70 කාලෙ මැච්චට ඉස්සරහ. මම හිතන්නේ අපේ මේ ඉංග්‍රීසි හුරන් කරකුල් ගච්ඡන ඔය සෞඛ්‍ය වැඩ පොජ්ජ තියෙන වාර්තා වැඩ පොජ්ජෙම සඳහන් නැහැ. එහෙම එකක් නෑ. ඉතින් මේ අතුල ශ්‍රීලා හුර කතා දමන්නේ මම හිතන්නේ මේ ගැන ගැඹුරටම ගොඩක් වියතුන් උගතුන් මේව කරා මට මේ රටේ තියෙන උසස්ම දක්ෂිලාගෙන් නිර්දේශයක් ලැබිලා තියෙනවා. ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු ජනරාල්තුමා මම ඊටාම ගෞරවයෙන් මේ තැනේ එකක් මං කතා දමන්නටම ඕනේ. මම මේ වැඩසටහන් කරන අවස්ථාවේදී කතා පෙට්ටි පොජ්ජාස්සේ අතුල ශ්‍රීලාල් කියන නම සඳහන් වෙනවා ජනමාධ්‍ය වේදිකෙක විදියට. ඉතින් මම ඒක පුරපුරා කියන්නට ඕනේ නැහැ. මට ඒක හම්බ වෙච්ච නම්බුනාමයක් නෙමෙයි. ඊටාම කටුක අත්දැකීම් වල වසර ගණනාවක් වසර 20ක් 30ක් කරපු මේකේ මේ සඳහා මේ වැඩ පොජ්ජ එළිදක්වන වෙලාවේ මේක අපි ඉංග්‍රීසි භාෂාවෙන් මේක කරගෙන යනවා. මම හිතනවා මෙවැනි වැඩමුළුවල් වලින් අපේ ගෝත්‍රිකයන්ට එයාගේ අයිතිය සුරැකීමත් හොඳයි. පාලිතාරීය රජ සූරීන් විශාල වැඩ කොටසක් මගේ සමාජ මාධ්‍ය වේදිකය කරා. ඉතින් එතුමා මේ කරවුවේ වසර දහස් ගණනක ඉතිහාසයට පණ දීලා නැවත පුනර්ජීවයක් ලැබලා දීලා එම ගෝත්‍රික පරම්පරාව රැක ගැනීමට විසත් වෙනත් කටයුතු නොවේ කියලා සඳහන් කරනවා. එහෙනම් මාම කැච්චක් හොඳමයි. මේ අද දවසේ පොල්ලබැද්දේ ආදිවාසී විත්ති වැඩසටහනේ අවසාන කොටසේ කිරිකොරහා ඉදී යාදිනියම මම එකක් ගායනා කරලම මේක સમાપ્ત කරන්න. එහෙනම් මාම කැච්චක් හොඳමයි. දීර්ඝායුෂ ලැබෙන්නට ඕනේ. පාලි ආදියරත්න අපේ ජනශ්‍රුත ද්විභාෂාවෙන් මුළු ලෝකෙම තම මේ වගේ පුද්ගලයන් කැප වෙලා ඉන්න අය, මේ වගේ උගතුන් බුද්ධිමතුන් භාෂාව හැසිරීමට හැකි විශේෂයෙන්ම අපි විසින් අදහනු ලබන දර්ශනයන්හි තිබෙන ස්වභාවය පිළිබඳ ලෝකයේ ඉන්න මිනිග්ගජ්ජුන්ට කතා දමන්නට ලිඛිත සටහන් කරන්න තර්ක විතර්ක කරන්න පුළුවන් එකම පුද්ගලයා තමයි දැනට මේ ශ්‍රී ලංකාවේ ඉන්න පාලිතාරීය රත්න මගේ සහෝදර ජනමාධ්‍ය වේදිකා. අද තමයි එතුමා මම හිතනවා මේ වියක්ත භාෂාවෙන් ලියන්න කියන්නේ බටහිර රටවල් වල ගිහිල්ලා ඒ කට්ටියගේ සුදුහුරන්ගේ වැඩ පොජ්ජවල් මන්දු කරාලා මේ තැනට මන්දු කරාට පස්සේ එතුමා අද තමයි ජීවිතේ පළවෙනි තැනට එතුමා විවිධ විෂයන් ගැන දැඩි අධ්‍යයනයක් ලැබලා තියෙන පුද්ගලෙක්. ඉතින් එතුමා මාව මේ වැඩසටහනට තෝරගන්නේ එතුමාගේ එතුමාගේම තවත් මිනිග්ගජ්ජෙක් කතා දමනවා මේ ශ්‍රීලාල් හුරව ගිහිල්ලා පාලිත හුරව හම්බ වෙන්න කියලා. ඉතින් ඒ කරපු එතුමාවත් අපි මේ වෙලාවේ සඳහන් කරන්නට ඕනේ. අලහකුවන් හුරා. අපේ අලහකුවන් හුරා ඊටාම ඒ වගේම අපේ මහේෂ් කොඩිකාර හුරා අපි මේ තැනින් කතා දමනවා. ඉතින් ඒ සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරන මේ ස්වභාවික විපත් මේ රටට ඇති වෙලා තියෙන දේවල් අපි ඉක්මනට ඉවර කරගන්නට ඕනේ. අපි ඉදිරි කාලේදී අපි ආධිනියක්
කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ සියලු විපත් දුරු වෙලා සෞභාග්‍ය උදා වෙලා නැවත පෙර තිබූ තත්ත්වයට මේ රටපත් වෙන්න මේ ශ්‍රී ලංකා ජීවිතයපත් වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද තමයි අපේ පාරිතාරී රත්න හූරා මේ රුකුල් පොජ්ජේදී ඒ ජනේ මේ ශ්‍රීලා හූරා මේ තැනට මං ගැච්චුවා හක්කලන් කළා මේ ආදිවාසී වැඩ පොජ්ජ මන්ද කරන්න. එතුමා කතා පොජ්ජ හරිම ආශාවෙන් මහා වැළඳගෙන එතුමා කතා පොජ්ජ මේ වැඩසටහන මම හිතනවා අපේ මේ මාධ්‍යවේදියෙක් සමාජ මාධ්‍යවේදියෙක් අපේ රටේ ගොඩක් මේ අවස්ථාව වෙනකොටම හරිම විචූර්ණයක් වෙලා තියෙනවා විශාල සේවයක් කරමින් සිටිනවා අපි මාධ්‍යවේදීන් විදිහට මට බෑ ඒ අය විවේචනය කරන්න. නමුත් එතුමා බලන්න මේකට නව ජීවනයක් දීලා ඉවරලා එතුමාට අර උගත් භාෂාවෙන් එක වචනයක්වත් එතුමා සුදු හූරන්ගේ අර තියෙන භාෂාවෙන් කතා කරලා දමන්න උත්සාහ කරගුණා තමා උගත් කියලා පෙන්නන්න. එතුමාට ඕන වුණා අර පැරණි අවුරුදු 10 ගානක ඉතිහාසයට ආපහු යන්න. ඒ ඉතිහාසයට කියලා ඒ සංස්කෘතිය රැක ගන්නට තමයි කරේ. එහෙනම් පාලිත මම ආදරයෙන් මගේ මාධ්‍ය සහෝදරයාට හදවතින් ස්තුති කරනවා. මෙවැනි කතා පෙට්ටි පොජ්ජක් තුලින් රූපවාහිනී වැඩ පොජ්ජක් මන්ද කරන්න පොල්ලබැද්දේ ආදිවාසී වෙච්චි වැඩ පොජ්ජ අපි ඉදිරියේදී ඔයාලගේ ස්පොජ්ජට මන්ද කරනවා ඇහැ රුකුලට මන්ද කරනවා ඉතින් ඉවසාගෙන ඉන්න කියලා මම මාම කැච්චක් හොඳමයි කියලා අපේ වන්නිලා ඇත්තන්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. තවත් වන්නිලා ඇත්තන් වගේ දසදහස් ගණනක් වන්නේ බිහි වෙන්න ඕනේ. මේ පරපුර රැකෙන්න. ඉතින් උට දීර්ඝායුෂ ලැබිලා කළුබණ්ඩාර දෙවියන්ගේ එතුමා මේ ආදිවාසී තමගේ වර්ගයේ අය රැක ගන්න එතුමා දරන උත්සාහය වගේම රතුගල අපේ නායකතුමාව මම අමතක කරන්නේ නැහැ. රතුගල ඒ වගේම දිඹුලාගල දැනට අපි මෙතනදී අපි සඳහන් කරනවා ලංකාවේ පළවෙනි සැරේට බුද්ධ ශාසනයේ ඉන්න ශ්‍රමණධාරී බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් දිඹුලාගල රජමහා විහාරයේ විහාරාධිපති වහන්සේ බිල්ලාන කියන අගෞරවයක් නෑ. අපි දොහොත් අත් දෙක එකතු කරලා මේ වැඩි අයට වඳින්න පුළුවන් අපිට බය නැහැ. වන්දිලාච්චන්ට හදවතින්ම වඳින්න පුළුවන් බිම දන ගහලා. මොකද හේතුව මේ අපේ සනුහරේ ඉන්න ප්‍රධාන උත්තරමයා. එතකොට ඒ උත්තමයාගෙන් ආපු මිල්ලානා කියන ආදිවාසී නායකතුමාගේ දිඹුලාගල පුතා තමයි ශ්‍රී ලංකාර ස්වාමීන් වහන්සේ. පසු කාලයකදී ඉතාම අභාග්‍ය සම්පන්නව මියගිය අපේ දිඹුලාගල අපේ ශ්‍රී ලංකා ඉකිතලගම ශ්‍රී ලංකා නායක මේ වගේම මේ වැඩ පොජ්ජ මන්ද කරන්න ත්‍රිපිටකාචාර්ය නාහිමි උතුරුමැද පළාතේ නියෝජ්‍ය සංඝනායක පූජ්‍ය ශාස්ත්‍රපති පණ්ඩිත මගේ ගුරු හාමුදුරුවෝ වහන්සේ පළටියාවේ විද්‍යාලංකාර ස්වාමීන් වහන්සේලා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා උන්වහන්සේ ඒ වගේම දිඹුලාගල රාහුල ලංකාර ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ ඒ වගේම එදා මම හිතනවා දිඹුලාගල අපේ මම ඒ දිඹුලාගල රජමහා විහාරයේ මම ශාන්ත අපේ මේ හූරාගේ වැඩසටහන මමයි කරන්නේ. එතන මාධ්‍යවේදියා තාම මම ඒ තැන ඉන්නවා. සුජිත ශාන්ත පදනමේ ඒ හූරාන්ට අපි ශාන්ත හූරාන්ට මම මගේ වැඩිම පොජ්ජ මන්ද කරනවා. එහෙනම් මාම කැච්චක් හොඳමයි. කිරිකොරා ශාන්ති කර්මේ මම මේ කවි පොජ්ජක් මන්ද කරාලා මේ ඇත්තන්ට දීර්ඝායුෂ පොජ්ජ මන්ද කරාලා ස්වභාව ධර්මයෙන් වෙන විපත් දුර වේවා කියලා මේ සීලා නුවර ප්‍රාර්ථනා කරනවා. එලි පොජ්ජේ ශාසන වන්නියා හනි හනික මංගත්තා කඳු පොජ්ජේ ශාසන වන්නියා හනි හනික මංගත්තා රුකුම් පොජ්ජේ මංගත්තා හනි හනික මංගත්තා දෙබුලාගල පොජ්ජේ ශාසන වන්නියා හනි හනික මංගත්තා මාදුලේ ගල් පොජ්ජේ හනි හනික මංගත්තා මේ කොන්දාගල් පොජ්ජේ හනි හනික මංජත්තා සයන මුල් දේරාදේරාතෝ හනි හනික මංගත්තා මේ ඇත්තන් කම්පුරාන උලාන මේ ඇත්තන්ගේ මරිය ගැච්චද කම්පුරාන උකාලන කම්පුරාන උකාලන කළුබණ්ඩාර දෙවියනේ කළුබණ්ඩාර දෙවියනේ අද මම කතා දමනවා වැඩි භාෂාවෙන්
අපේ මාධ්‍ය පාර්ශවයෙන් බොහෝ දේවල් කතා කළා. අපි හදවතින්ම ස්තුති වෙනවා මේ වැඩි ජනතාවටත්, අතුල ශ්‍රීලාල් මහත්මයාටත් අපේ ගැඹුරු ස්තුතිය. අපේ සමගින් කිරිකොරා ශාන්ති කර්මය මේ වැඩි ජනතාවගේ වපසරිය හරහා සිදුවේ උත්තම කාරණයක්. අපිට අවුරුදු දහස් ගානකදී ඔවුන් මේක කැප කරගෙන ඇවිල්ලා තියෙනවා. අපි වැඩි ජනතාව රැකගත යුතු වුණ අපේ කොටසක්. මට මතක විදියට උඩරට සටන් ආදීදී අපිට ඉතා දායකත්වයක් දැක්ුවේ එම ජනතාව විතරයි. කැරලිවලදී මේ මහා සටන්වලදී අපි වෙනුවෙන් පෙනී සිටියා. අපේ මිනිසුන්ව රැකගත්තා. ඉතින් අපේ මීඩියා පොජ්ජට ඔබා දමනවා, ගොඩක් පොජ්ජට අපි ඇතුලේ උකාලනවා හිතට. අතුල ශ්‍රීලාල් බෝරාට ගැඹුරු ඇන උකාලනවා. අපි මංගච්චනවා ඒකට ශාන්ති පොජ්ජට. අපේ කතා දමනවා. වැඩි භාෂාවෙන් කිසියම් වැරදක් වුණා නම් අපේ හිතට මන්දෝ. ස්තුතියි.